කරන්නේ හලෝ? කෝල් 10කට වඩා ගත්තා. තමුසේ මලාද? කොල්ලට සොරි වෙනවා. මගේ ඉස්සරහා මම්ම වැටලා ඉන්න ඕයි. මට හිතෙන්නේ මං ඇත්තටම මලා. මලා කියන්නේ මේ ජීවිතේ නැති වුණා? ඔව් ඔව්. අඬන්න එපා දැන්. මං දන්නවා දුක් වෙයි කියලා. ඒ දැන් උණු දේ වෙලා ඉවරයි. ඔයා හිත හදාගන්න. ඒ කියන්නේ තමුසේ මට කියන්න නැතුවම මලා. මං තමුසේට කෝල් 10ක් විතර අරගෙන තමුසේට එක කෝල් එකක් ආන්සර් කරලා කියන්න බැරුණා තමුසේ සෙත්ත පෝච්චි වෙන්න යන්නේ කියලා. හැබැයි නිදහසට කියන්නම් කරුණු ගොඩ තියෙනවා. ඒක ඔය මේ ආදිසියනේ උනේ. ඊට කලින් කොහොම කියන්නද කෝල් කරලා? එහෙනම් මැසේජ් එකක් දාලා සෙත්ත පෝච්චි වෙන්න තිබ්බනේ. මං කියලා තියෙනවා තමුසේ කරන දේවල් මට කියලා කරන්න කියලා. තමුසේගේ ජීවිතේ මූලිකත්වය දෙන්න ඕනේ මට. ඉතින් ඔයි දැන් මට ජීවිතයක් නැහැනේ. තමුසේ ජීවිතේ දාලා ගියේ මගෙන් බේරෙන්නද? එතකොට තමුසේ කිව්වේ මලක් මල් ළඟ ඉන්නවා කියලා. ඒ නිසා ඔහොම ඉන්නවා මල් ළඟ. යකෝ මට මලක් නිදහසක් නැහැ. තමුසේ කියන විදිහට එහෙම ඉන්න බෑ. එක්කෝ දැන් මාව දිව්‍ය ලෝකෙන් අරයි. නැත්තම් දැන් මාව අපායෙන් අරයි. මොන ලෝකෙට ගියත් රැට මැසේජ් කරන වෙලාවට ආවේ නැත්තනේ මම බලාගන්නේ. හැබැයි මලා කියලා නෑ. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඔය එක එක දේව දූතියොත් එක්ක මගුන්නටලා අහුනොත් එහෙම එදාට තමයි මම ওই දිව්‍ය ලෝකෙ ගිනි තියන්නේ. පිස්සු පීකුදු මන් දැන් මලා. පොඩ්ඩක් දුක් වෙනවකෝ. කෝ මේ ගැහණු ළඟ මනුස්සත්වය කෝ. තමුසේ ඉතින් මට දුක් දීපු විදිහටයි රවට්ටපු විදිහටයි දිව්‍ය ලෝකේ නම් නෙවෙයි යන්නේ. අපායේ තමයි. හැබැයි අපායට ගිහින් උඩ උල තියන් ඉන්න ගෑනු දිහා බලන් හිටියොත් දෙන්නේ මේ calm down. මං මොන ලෝකෙ හිටියත් තමුසේ බය වෙන්න එපා. මේ කොල්ලා කෞතුක වස්තුවක් වගේ. කෞතුක මොකක්? ඒකෙන් මොකද වෙන්නේ? මේ කොල්ලෝ කියන්නේ කෞතුක වස්තු. බැලීමට පමණයි. අතපත ගෑම තාන.